අද මම යන්න හදන්නේ අලුතෙන්ම ඕපන් වෙච්ච The Smart Phone Shop අලුත් ස්මාර්ට් ෆෝන් ෂොප් එකට. මම යද්දි නම් ටිකක් පරක් වෙලා ගියේ. ඒ වෙද්දිත් ඕපනින් එක පටන් අරන්. ඒ වුණාට අපි ගිහින් බලමු ඇතුළ කොයි වගේද, අද දවස කොයි වගේද හැමෝම එකතු වෙලා සමරන්න කියලා. මේ බ්‍රෑන්ඩින් ප්‍රොජෙක්ට් එක මම දැන් කරලා ටික දවසක්. ඒ වුණාට මම කරපු ඒ බ්‍රෑන්ඩින් ප්‍රොජෙක්ට් එක ඒ ඩිසයින් කරපු දේවල් මේ විදිහට ලස්සනට ඒ විදිහටම බලා ගන්න පුළුවන් එක ඩිසයිනර් කෙනෙක් විදිහට මට තියෙන ලොකුම ලොකු සතුටක්. ඔයාට ද ස්මාර්ට් ෆෝන් ෂොප් එකට આવොත් එක එක වර්ගයේ එක එක බ්‍රෑන්ඩ්ස් වල එක එක ඩිවයිස් මේ විදිහට අතට අරන් බලලා එක්ස්පීරියන්ස් කරලම පර්චේස් කරන්න පුළුවන්. ලොකු වැරයිටිස් ගොඩක ඩිවයිසස් මෙතන තිබ්බා. ඒ වගේම ඇක්සසරීස්. ඔයාලටත් පුළුවන් මේ දේවල් ඇවිල්ලා අදම ස්මාර්ට් ෆෝන් ෂොප් එකෙන් ටෙස්ට් කරලා චෙක් කරලා අතට අරන් බලලම එක්ස්පීරියන්ස් කරන්න. මේ ෂොප් එකේ එක්ස්ටීරියර් එක ගද්දිත් මම මගේ ඉන්පුට් එක දුන්නා. ඔයාලට පේන මෙන්න මේ එතකොට මට අපේ ඩ්‍රෝන් නම්බරේ මල්ලිත් එදා හම්බුණා. ඒ හම්බෙලා අපි කතා කරා. එයාගේ බ්‍රෑන්ඩින් එක කරද්දි මම ගොඩක් සපෝට් එකක් දීපු ක්ලයන්ට් කෙනෙක්. ඇත්තටම දවස ලස්සනට ගෙවුණා. ගොඩක් අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම ගොඩක් සතුටු හිතෙන මොහොතක්. සාමාන්‍යයෙන් ඩිසයිනර් කෙනෙක් විදිහට තමන් කරපු දෙයක්, තමන් කරපු ඩිසයින් එකක් මේ වගේ ලයිව් තියෙනකොට ඒක දිහා බලලා මාර සතුටක් ඩිසයිනර් කෙනෙක් විදිහට මට ඒ දවසේ හම්බුණා.